ඒ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ දිවසින් දැකලා චුතූපපාත ඥානයට සමවැදිලා බුදුරජාණන් වහන්සේ දකිනවා. තේරෙනවද? මේ ප්‍රණීත දානයන් පූජා කරපු අය ලබන්නා වූ ප්‍රණීත ජීවිත දකිනවා. හොඳද? ප්‍රණීත ජීවිත දකිනවා. හොඳේ? ඒ වගේම ප්‍රකෝටිපති කෝටිපති අය ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම ප්‍රණීත භාවයෙන් දන් දුන්න හරි එයා ලබන ජීවිතේත් බුදුරජාණන් වහන්සේ දකිනවා. දුප්පත් කෙනෙක් තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් දෙන්නා වූ ප්‍රණීත දානෙක විපාකයන් බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ නැවත උපදින්නේ කොහෙද? ඒගොල්ලෝ ඉපදිලා ලබන ප්‍රණීත සංස්කාරයන් මොනවද? ඒවා දැකලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේරුණාද? ඒ ප්‍රණීත දාන දෙන්න ගියොත් ඔක්කොමලා ප්‍රණීත දාන දුන්නොත් හාමුදුරන්ට බත්කෝ. නමුත් මහත්තයෝ ඒක හරි. නමුත් මහත්තයෝ ඔය ඒ කාරණේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ නේ පුතේ. ලෝකේ හැමදාම ලෝකේ හැමෝටම එක හා සමානව ප්‍රණීත දාන දෙන්න බෑනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. තේන්න. එතකොට මේ ප්‍රණීත සංස්කාරයන් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඊට අදාළ සංස්කාරයන් එයා පිටිපස්සේ තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න. ඊට අදාළ සංස්කාරයන් තියෙන්න ඕනේ. දැන් අපි තර්ක කරනවා නම් නෑ අම්මා බෙදෙන බත් හැන්දත් දුව බෙදෙන වෑංජන හැන්දත් කියන කාරණේදී එතනදී මේ මාත්‍යා තර්ක කරනවා නම් අම්මා මේ වෑංජන හැන්ද මේ ප්‍රණීත දානේ පූජා කළේ අම්මාට මේ ප්‍රණීත දානය හරියාකාරව පූජා කරගන්න බෑ. අත ගැහි වැටෙයි මොනවා හරි චේතනා මත බත් එක දුන්නේ ඒ අම්මට පාසුවෙන් බෙදන්න පුළුවන් කියන කාරණේ තුල ඒක හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් මාත්‍යා ඔය සෑම තැනකදීම චේතනාන්විතව සිදුවෙන දේ බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලයි අපිට දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා නිරේතුරු අපි තේරුම් ගන්න ඕනේ අපි ධර්මයක් විග්‍රහ කරද්දී අපිට අවශ්‍ය ආකාරයට අපේ තර්කයන්ට ගැලපෙන ආකාරයට නෙමෙයි අපි විග්‍රහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ යම් ප්‍රණීත දානයක් පූජා කරනවා නම් අම්මා කෙනෙකුයි දුවෙකුයි ඇවිල්ලා බත් හැන්දක් අම්මා පූජා කළා දුව ප්‍රණීත දානෙට අදාළ දෙයක් පූජා කළොත් අනිවාර්යෙන්ම ඒ දුවට ලැබෙනා වූ විපාකයන් වැඩි. ඒමයි අපිට කියන්න තියෙන්නේ මේ වෙන ඒගොල්ල මොන චේතනා සකස් කරගත්තාද කියන කාරණේ අදාළ නැහැ. ප්‍රණීත භාවයේ වැඩි. නමුත් ඒ අම්මා බත් හැන්ද පූජා කරද්දී ඒ අම්මා බත් හැන්ද පූජා කරන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්. හොඳට තේරුම් ගන්න. ඒ අම්මා බත් හැන්ද පූජා කරන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්. අර දුව ප්‍රණීත ඥානයේ පූජා කරන්නේ සංස්කාරයන් කෙරෙහි ලෝභ සිතින්. මාත්‍යෝ අම්මාගේ බත් හැන්ද ශ්‍රේෂ්ඨයි. හොඳට තේරුම් ගන්න. අම්මාගේ බත් හැන්ද ශ්‍රේෂ්ඨයි. හරි? දැන් එතන අම්මා බත් හැන්දක් පූජා කළා. ඒ අම්මා බත් හැන්ද පූජා කළේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්. දුව ප්‍රණීත දානයක් පූජා කළා. ඒ ප්‍රණීත දානයේ දුව පූජා කළේ සංස්කාරයන්ට ලෝභ සිතින්. නමුත් මේ දෙක දුප්පත් මිනිස්සෙක් මුකුත්ම පූජා කරගන්න බැරි මිනිස්සෙක් පැත්තකට වෙලා බලන් ඉන්නවා. පැත්තකට වෙලා බලන් ඉඳලා එයා මුකුත්ම පූජා කළේ නැහැ. පූජා කරන්න දෙයක් එයාට නැහැ. එයා පැත්තක ඉඳන් බලා ඉඳලා එයා ධර්මය අහන කෙනෙක්, සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන දුප්පත් කෙනෙක්. එයා ඈත ඉඳන් මේ දෙන්නගේ මේ පූජාවන් දෙක බලන් ඉඳලා මේ අම්මා පූජා කළා වූ දානයත් මේ දුවගේ ප්‍රණීත ඥානයත් මේ දෙන්නා තුල සකස් වුණා වූ චේතනාත් අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා එයා නුවණින් දැක්කනම් මේ දෙන්නටම වඩා විදර්ශනාමය කුසලයක් අර මුකුත්ම පූජා කරපු නැති කෙනා අයිති කරගන්නවා. තේන්න? නමුත් එයා දර්ශනාමය කුසලයක් මුකුත්ම පූජා කරපු නැති කෙනා අයිති කරගත්තත් මහත්යෝ එයා නැවත මනුස්ස ජීවිතයක් ලැබුවත් ප්‍රණීත සංස්කාරයන්ගෙන් තොරවයි ඒ විදර්ශනා නුවණ යාගේ ජීවිතයට එකතු වෙන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එයා මුකුත්ම පූජා කළේ නැහැ. නමුත් එයා මේ දෙන්නාගේම සංස්කාර අනිත්‍යයි කියලා දැක්කා. මේ දෙන්නා තුලම සකස් වුණා වූ චේතනාවන් පස්සය ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැක්කා. අපි හිතමු ඒ දැකීම තුල එයා සෝවාන් ඵලයටපත් වුණා කියලා. නමුත් එයා ප්‍රණීත දානයන් පූජා කළේ. නමුත් එයා සෝවාන් ඵලයටපත් වෙලා එයා සෝවාන් ඵලයටපත් වෙච්ච දෙවියෙක් හැටියට දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. අර නෝනා සාමාන්‍ය දිව්‍යාංගනාවක් හැටියට දිව්‍ය ලෝකේ ඉපදෙනවා. මොකද්ද වෙනස?
අර නෝනාගේ වර්ණය සැපය බලය ප්‍රනීත සංස්කාරයන් වැඩි අර මුකුත්ම පූජා නොකර අනිත්‍ය සංඥා වැඩුව පින්වතා සෝවාන් වුණ පින්වතාට ලැබෙන ප්‍රනීත සංස්කාරයන්ගේ ස්වභාවය අඩුයි. තේන්න. නමුත් එයා විදර්ශනා නුවණ එකතු කරගෙන යා සෝවාන් ඵලයට පත් වෙලා යාට ආයිමත් ප්‍රනීත සංස්කාර අවශ්‍ය නැහැ. නමුත් එතනදී වුණත් මහත්යෝ ඒ දෙන්නට විපාකයන් සකස් වෙන්නේ අර සංස්කාරයන් කෙරෙහි ලෝභ සිතින් ප්‍රනීත දානයේ පූජා කරපු නෝනා දිව්‍යාංගනාවක් වෙනවා මහා ශාස්ත්‍රීක සෞභාග්‍යමත් ප්‍රනීත විසිතුරු සංස්කාරයන් සමග අර අනිත්‍ය සංඥා වඩලා නමුත් ප්‍රනීත දානයන් පූජා නොකරපු අර පින්වත් මාත්‍යා සෝවාන් ඵලයට පත්වෙච්ච දෙවියෙක් වෙලා එතන මහත්යෝ ප්‍රනීත සංස්කාරයන්ගෙන් තොරවයි එයා ඒ උතුම් දේවත්වය ලබන්නේ. තේන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තින්නේ අර මුකුත්ම බෙදුවේ නැති මහත්මයාටත් තේන්නද? එයාගේ ශක්ති ප්‍රමාණයෙන් ප්‍රනීත දානිකුත් පූජා කරගෙන ඒ ප්‍රනීත දානයේ අනිත්‍යභාවය දැකලා පින්තුණි විදර්ශනා නුවණත් ප්‍රනීත සංස්කාරයක් ඇතිව ප්‍රනීත දෙවියෙක් වෙලා සෝවාන් ඵලයට පත්වෙච්ච දෙවියෙක් බවට පත් වෙන්න. හරිද? ඉතින් ඒ නිසා මාත්‍ර මේ හැම දෙයකම දක්ෂභාවයන් තියෙනවා. ඒ දක්ෂභාවයෙන් අපිට තර්ක කරලා කතා කරන්න බෑ. ඒ නිසා මේ ප්‍රනීත දානයන් ඔක්කොම බෙදුවොත් හාමුදුරන්ට බත්කෝ ඔක්කොම ප්‍රනීත දානයන් බෙදුවොත් හාමුදුරන්ට වෑංජනකෝ මාත්‍ර ඒවා ලෝකේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. ඔක තර්කයට එකඟයි. නමුත් ඒවා ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. මොකද සෑම කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් එකිනෙකට වෙනස්. මාත්‍යා තර්ක කරනවා නම් හැමෝම ප්‍රනීත දාන බෙදුවොත් කොහොමද හාමුදුරුවන්ට බත් කියලා මාත්‍යෝ එහෙනම් මාත්‍යා ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ සම්මාදිට්ඨියවත් නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. ওই ප්‍රශ්නය තුල සම්මාදිට්ඨියක් නැහැ. මොකද සම්මාදිට්ඨිය නැති නිසායි ඔබ කරුණාකරලා පින්වත් මහත්තයා ওই ප්‍රශ්නය අහන්නේ. බත් ඔක්කොමලා ප්‍රනීත දාන පූජා කළොත් කෝ හාමුදුරන්ට බත් කෝ හාමුදුරන්ට වෑංජන. මාත්‍යෝ මම නෙමේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දකිනවා සත්වයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය බුදුරජාණන් වහන්සේ දකිනවා. විවිධත්වයෙන් යුත් ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් යුත් මේ සත්ව ප්‍රජාව කවදාක්වත් ප්‍රනීත දාන විතරක් බෙදන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දන්නවා කෝටි ගාණක් මිනිස්සුયો හිටියත් බත් බෙදන අයත් ඉන්නවා, පරිප්පු බෙදන අයත් ඉන්නවා, මඤ්ඤොක්ක බෙදන අයත් ඉන්නවා. ඒ කිසිම දෙයක් නොබෙදෙන අයත් ඉන්නවා, ප්‍රනීත දාන දෙන අයත් ඉන්නවා, ප්‍රනීතභාවයේ දෙන අයත් ඉන්නවා. මාත්‍ර ඒක තමයි සංස්කාර ලෝකය. හරි? ওই ලෝකයේ දකින්න බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. අපිට ඒක දකින්න නම් මහත්වෝ අවම වශයෙන් උතුම් සම්මාදිට්ඨියවත් තියෙන්න ඕනේ. ඒ නිසා මහත්වෝ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වයට පත් වූ අඩු වැඩි භාවයන්ට පත් වූ ලෝකයේ තුල බත් බෙදන අයත් ඉන්නවා, පරිප්පු බෙදන අයත් ඉන්නවා, ප්‍රනීත දානේ බෙදන අයත් ඉන්නවා. ඒ නිසා අපි දේශනා කරන ධර්මය මාත්‍ර මේ හැම දිනාටම පොදු ධර්මයක් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කරලා තියෙන්නේ. තේරුණාද? ඒ නිසා කොයිම වෙලාවකවත් හිතන්න එපා අපි එහෙම හිතනවා නම් ඒක අපේ තියෙනා වූ මේ දුර්වලභාවය, හීනභාවය. මොකද්ද? දුප්පත් කෙනෙකුට ප්‍රනීත දානයක් පූජා කරන්න බෑ කියන කාරණේ. ඒ නිසා දුප්පත් කෙනෙක් වුණත් දක්ෂ විය යුතුයි. තමන් ජීවිතයේ තුල තමන් ලබන ආදායමට අදාළව තමන් යම් ආහාර වේලක්ද ප්‍රනීතව හදාගන්නේ. ඒ ප්‍රනීත ආහාරය පූජා කරන්න ඒ ඔබට ප්‍රනීත දානයක් වෙනවා. නමුත් ඔබ යම් දවසක කෝටිපතියෙක් වුණොත් ඔබ ඉස්තරම් ප්‍රනීත දාන පූජා කරන්න. නමුත් ඒ ප්‍රනීත දාන දෙකේ සංස්කාර වෙනස්. හොඳට තේරුම් ගන්න ඕනේ. අර දුප්පත් භාවය තුල ඉඳලා ඔබේ ශක්තිමත් ප්‍රමාණයෙන් දුන්න ප්‍රනීත දානයක් ඔබ ඊට පස්සේ කෝටිපතියෙක් වෙලා මහා ධනයක් වේදම් කරලා දෙන ප්‍රනීත දානයක් පුතේ සංස්කාරයන්ට අදාළව විපාකයන් වෙනස්. ඒ නිසා මේ කාරණා තර්කයට යට කරන්නේ නැතුව හරිද? බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය දැකලායි මේවා දේශනා කරන්නේ. ඒ නිසා ලෝකේ කවදාක්වත් බුදුරජාණන් වහන්සේ හෙට මෙතන පහළ වෙලා ප්‍රනීත දානයන් ගැන කිව්වත්
පිංහතුනේ ප්‍රනීත දාන බෙදන අයට වඩා ප්‍රනීත නොවන දාන බෙදන අයගේ සංඛ්‍යාව වැඩි. හොඳට තේරුම් ගන්න. ඕකයි ලෝකේ. ඕක තේරුම් ගත්තොත් ඔය ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.